අපි වගා කරලා තියෙන වත්තේ පළදා බලන්න තමයි දැන් යන්න හදන්නේ. මේ විදියට ඔය දිගේ තමයි යන්න වෙන්නේ. අපිට දැන් මාසයක් විතර වැස්ස නැති හින්දා ඔය වතුර නෑ, පොඩ්ඩක්වත් වතුර හොඳටම අඩු වෙලා තියෙන්නේ දැන්. ඇත්තටම එක වැස්සක් හරි යනවා නම් අපේ ඔයටත් හොඳයි, ඒ වගේම වත්තේ වගා කරලා තියෙන පැලවලටත් හොඳයි. බලමු අදවත් වහිද කියලා. පොඩ්ඩක් වැහි අඳුරකුත් තියෙනවා හැබැයි. සමහර විට හවස වහින්නත් පුළුවන්. වැස්සොත් හොඳයි ඇත්තටම. මෙන්න මෙහෙම ගම්මිරිස් කොටුව පහු කරගෙන ඔන්න දැන් අපි දැන් අපේ වත්තට එනවා. උදෙන්ම තාත්තා ඇවිල්ලා වත්තේ වැඩ කරනවා. අපිට මුලින්ම වත්තට ආවම බලා ගන්න පුළුවන් වෙන්නේ මෑකර. ඉන්න මම ඔයාලට මෑකරල් කරල් හැදිලා තියෙනවා පෙන්නන්නම්. තාම පොඩි හැබැයි. දැන් තමයි කරල් හැදෙන්නේ. ගොඩක්ම හානිය මොණරුන්ගෙන් තමයි මෑකරල් බලා ගන්නම් බැරි. උදේ පාන්දරම වත්තට එන්න ඕන. නැත්තම් මොණරු ඇවිල්ලා මේ පොඩි මෑකරල් කරල් වලට කොටනවා. මෑකරල් වලට පස්සේ අපි දැන් ඇවිල්ලා ඉන්නේ කරවිල වගා කරලා තියෙන තැනට. කරවිල පොඩි කරවිල ගෙඩියක් හැදිලා තියෙනවා. ඇත්තටම මේ පළදාව හැදෙන්න ගොඩක් පරක්කු වැස්ස නැති හින්දා තමයි මට නම් හිතෙන විදිහට අපි පුළුවන් විදිහට වතුර ගහනවා. ඒ වුණාට මේ ජූනි මාසේ ගොඩක් මොණරාගලට පායනවා. ඒ නිසා තමයි වැස්ස ගොඩක් අඩුයි. දැන් මාසයක් විතර වැස්සේ නැහැ කොහොම හරි මේ පැල හිටවලත්. අපි වතුර දැන් 4 පාරක් විතර ගැහුවා. ඉස්සරහට වතුර ගහන්න වෙයි වගේ. දැන් අපි යන්නේ වැටකුළු තියෙන පැත්තට. බලමු වැටකුළු වල මල් පිපිලා තියෙනවා. පොඩි කරල් තියනවා වගේ. මේ තියෙන වැටකුළු මල් පොඩියට වැටකුළු කරලුත් හැදිලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි වැටකුළු කොටුව ඉතින් අපේ. එනම පොඩ්ඩක් වත්තේ වටපිටාව පොඩ්ඩක් පෙන්නන්න. මේ විදිහට තමයි වත්ත වටේට පේන්නේ. දොර ඇති මරගල කන්දත් පේනවා. අර තියෙන මරගල කන්ද ලස්සනට උදේ පාන්දරට මාර ලස්සන නිල් පාට අහස. බලාකුළු ටිකක් තියෙනවා. බලමු අදවත් වැස්සොත් හොඳයි. thank you වීඩියෝ එක බලපු හැමෝටම. ආයෙත් දවසක මේ වගේ වීඩියෝ එකක් අරන් එන්නම්. හැමෝටම බුදු සරණයි. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්.